තත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරි මානි භික්ඛවේ භයානි උදකේරෝ භන්තේ පාටිකංකිතබ්බානි කතමානි චත්තාරි ඌමි භයං කුම්බීල භයං ආවට්ඨ භයං සුසුකා භයං සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි අද බිනර පොඩපසුනිස්සක පොහොය දවස අපේ දායක කාරකාදී පුළුවන් හැමදෙනාම මේ උතුම් වූ පොහොය දවසේ විහාරස්ථානයේ මූලික කරගෙන විහාරස්ථානයේ එකතු වෙලා විහාරස්ථානයේ තුලින් සිද්ධ වෙන ආගමික කටයුතු වලට සහ සම්බන්ධ වෙලා විශේෂයෙන් උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙලා ඒ සීලය රකින්න ගමන් ඒ සීලයට අනුග්‍රහය පිණිස ඒ සීලයට ශක්තියක් පිණිස සිද්ධ වෙන ආගමික කටයුතු වලට සහ සම්බන්ධ වෙන්නටයි මෙතන සිට බලාපොරොත්තු වන්නේ. මේ අවස්ථාවේදී උදෑසන සිද්ධ වෙන ධර්ම දේශනාවට හුම්කම් දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. ඉතින් පින්නතුනි අපි දන්නවා මේ උතුම් පුරපසළොස්වක පොහොය දවසේ තියෙන වැදගත්කම වටිනාකම. බිනර පුරපසළොස්වක පොහොය දවස අද විශේෂයෙන් වැදගත් වන්නේ භික්ෂුණී ශාසනයේ ආරම්භය සනිටුහන් වෙන දවස තමයි බිනර පොය කියලා කියන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමේදී කරුණු කීපයක් ගැන අවධානය යොමු කළා. ඒ නිසා උන්වහන්සේ මේ භික්ෂුණී ශාසනය ආරම්භ කරන්නට අවස්ථා කීපයක්ම මග හැරියා. තුර ආනන්ද හාමුදුරන් වහන්සේගේ බලවත් ඉල්ලීම මත උන්වහන්සේගේ දැඩි උත්සාහය මත බුදුරජාණන් වහන්සේ භික්ෂුණීන් වහන්සේ කාන්තා පාර්ශ්වයට භික්ෂූත්වය ලබන්න භික්ෂුණී ශාසනය ආරම්භ කරන්නට අවසර දුන්නා. ඒ යම්කිසි නීති පද්ධතියකට යටත්ව. ඒ තමයි අෂ්ට ගරු ධර්ම පිළිගන්න කැමති නම් ඒ අෂ්ට ගරු ධර්ම පිළිගැනීමම ඔබගේ පැවිද්ද උපසම්පදාව බවට පත් වෙනවා කියලා උන්වහන්සේ දැක්වුවා. ඒ අනුව මහා ප්‍රජාපති ගෞතමිය තවත් 500ක්
කුල කුමාරිකාවන් සමග ඉස්රායල් බාලා හිස මුඩු කරලා කහවත් ඇඳගෙන පැවිද්ද ඉල්ලගෙන නීග්‍රෝධාරාමේ වැඩ සිටින බුදුන් වහන්සේ හමුවට ගියා. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරා. දෙවෙනි වරත් ඉල්ලුවා. ඒත් ප්‍රතික්ෂේප කරා. එම තෙවෙනි වරත් ඉල්ලුවා. ප්‍රතික්ෂේප කරා. උන්වහන්සේ යනවා විශාලා මහනුවර කූටාගාර ශාලාවට. එතනටත් එනවා. ඒ ඇවිල්ලත් ඉල්ලීම් කරා. දැන් මේ බලවත් ඉල්ලීම නිසා ආනන්ද හාමුදුරන්ගේ දැඩි මැදිහත් වීමක් නිසා උන්වහන්සේ බැලුවා පෙර බුදුවරු කොහොමද මේ භික්ෂුණී ශාසනය ආරම්භ කරලා තියෙන්නේ. එහෙම බලනකොට උන්වහන්සේ දැක්කා මේ වගේ නීති පද්ධතියකට යටත්ව තමයි මේ කාන්තාවන්ට භික්ෂුත්වය ලබා දීලා තියෙන්නේ. ඒ නිසා තමයි අෂ්ටගරු ධර්ම පනවලා එයම පැවිද්ද සහ උපසම්පදාව හැටියට උන්වහන්සේ ඒ 500ක් දෙනාට පැවිදි උපසම්පදාව ලැබලා දුන්නා. අපි දන්නවා පින්නතුනි උපසම්පදා ක්‍රම කිහිපයක්ම තියෙනවා. විශේෂයෙන් 8ක් තියෙනවා. කෙනෙක් උපසම්පදා කරන්න පුළුවන් ක්‍රම තියෙනවා 8ක්. ඒකෙන් කාන්තාවන්ට විශේෂයෙන් යොමු වෙච්ච උපසම්පදා ක්‍රමය තමයි අෂ්ට ගරු ධර්ම උපසම්පදා. දැන් අපි දන්නවා පළවෙනි උපසම්පදා ක්‍රමය තමයි ඒහි භික්ෂු මහණ උපසම්පදා. දෙවෙනි එක තිසරණ එය පිහිටවීමම පැවිදි සහ උපසම්පදා වුණා. ඊට පස්සේ අද වර්තමානයේ නම් පවතින්නේ ඤත්ති චතුත්ථ කම්ම උපසම්පදා. ඤත්ති චතුත්ථ කම්ම උපසම්පදාව භික්ෂුන් වහන්සේලා කැඳවලා 29කට අධික උන්වහන්සේලා ඉදිරියේ ඤත්තියක් එහෙම නැත්නම් දැන්වීමක් කරනවා. මෙයා මෙතෙන් සිට උපසම්පදා භික්ෂුවක් කියලා. ඒක තමයි දැන් පවතින උපසම්පදා ක්‍රම. මෙහිම උපසම්පදා ක්‍රම 8ක් තියෙනවා. ඉතින් කාන්තාවන්ටම විශේෂ වූ උපසම්පදාව තමයි අෂ්ටගරු ධර්ම උපසම්පදාව. ඉතින් අද බිනර පොය කාන්තාවන් වශයෙන් ඔබට වැදගත් වෙනවා. ඒ වගේම ලාංකිකයන් හැටියට අපි හැමෝටම වැදගත් වෙන උතුම් පොහේ දවසක් තමයි බිනර පොය කියලා කියන්නේ. මොකද කාන්තා පාර්ශ්වයේ තමයි ශාසනයට බොහොම ලැබි ශාසනයට දැඩිව ආදරය කරන පාර්ශ්වය තමයි පිරිමි පාර්ශ්වයට වඩා කාන්තා පාර්ශ්වය. ඒ හැඟීම, ඒ දැනීම, අවබෝධය මේවා ලේවලින්ම ඥාන වලින්ම එන්නේ ඒ බුදුජානන් වහන්සේ කාන්තාවන්ට ලබා දුන්න නිදහසත් එක්ක. අපි දන්නවා කාන්තාව මොනතරම් කරදර අපහසුතාවයට පීඩාවට පත්වෙච්ච පාර්ශ්වයක්ද කියලා. බ්‍රහ්මණ සමාජය තුල. එවැනි සමාජයක් තුල කාන්තාවන්ට කිසිදු සමාජයේ නිශ්චිත පහළ තැනක් තමයි ලැබිලා තිබ්බේ. යම් කිසි ගරුත්වයක් පිළිගැනීමක් සමාජය තුල තිබුණේ නැහැ. මේ తত্ত্বය ඇති කරන්න බුදුරජාණන් වහන්සේ මෙපියත් වුණා. මේ නිසා තමයි කාන්තාවන් අදටත් ඒ හදවත් තුලේ ගරුත්වය තියෙන්නේ. ඉතින් අපි හැමෝටම වැදගත් පොය දවසක් බිනර පොය කියලා කියන්නේ. ඉතින් මේ වස් කාලය තුල අතරමැදි පොය දවසක් වස්සාන ඍතුවේ මේ සුන්දර කාල පරාසයක් පරිසරයක් තමයි හැමතැනම දකින්න ලැබෙන්නේ. එවැනි කාල පරාසයක් තුළ අපි හැමදෙනාම දෛනික ජීවිතයෙන් මදකට ඈත් වෙලා ඒ සියල්ල වැඩ කටයුතු පැත්තකට දාලා ඒ
හිත තුළ තිබෙන කරදර පීඩාවන් හැම දෙයක්ම ටික කාලයකට අමතක කරලා පන්සලට උදේ පාන්දරම ඇවිල්ලා සීල් සමාදන් වෙලා උත්සාහ කරනවා අපි මහන්සි වෙනවා කැප වෙනවා මේ සීල පාරමිතාව යම් තාදුරට හෝ රකින්නට ප්‍රගුණ කරන්නට පාරමිතාවක් හැටියට පුරන්නට තමයි මේ ඔබේ මහන්සි. ඉතින් ඒකට අනුග්‍රහයක් තමයි මේ අපෙන් ඔබට ලැබෙන්නේ. ඉතින් මේ සීලය රකින්න අතරතුර ධර්ම දේශනාවකටත් ඇහුම්කන් දීලා තව තවත් මේ දවස අර්ථවත් කරගන්නට විහාරස්ථානය තුලින් ලොකු සහයෝගයක් ඔබට ලැබෙනවා. ධර්ම දේශනා පවත්වනවා, ජාතක දේශනා පවත්වනවා, ඒ වගේම භාවනා කරනවා, පිරිත් දේශනා කරනවා, ධර්ම දේශනා කිහිපයක්ම පවත්වනවා. මේ වගේ අංග සම්පූර්ණ වැඩසටහනක් මම හිතන්නේ කිසිදු විහාරස්ථානයක නැතුව ඇති. ඒ මොකද මේවා කරන්න භික්ෂුන් වහන්සේලාගේ හිඟතාවයත් එක්ක. ඉතින් අපිට හිම ගැටලුවක් නැති නිසා ඒ සම්පූර්ණ වැඩසටහන උපරිමයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ අද දවස බොහොම අර්ථාන්විත දවසක් කර දෙන්නට ඔබට විහාරස්ථානයේ තුලින් සිද්ධ වෙන්න ඕන යුතුයකමක් වගකීමක් හැටියට සලකාගෙන. ඉතින් මේ උතුම් පොහොය දවසේ අපි දැනගන්න ඕනේ, අවබෝධ කරගන්නට ඕනේ අද දවස මේ විදිහට කටයුතු කරනකොට ධර්ම දේශනාවකට අහුම්කම් දෙනකොට විශේෂයෙන් ආගමික වතාවක් සිද්ධ වෙනකොට අපේ ඇවතුම් පැවතුම් වෙනදට වඩා බොහොම සංවරව සිද්ධ වෙන්නට ඕනේ. අපි වෙනදා කතා බහ කරන විදියට වඩා, ඒ වගේම වෙනදා ක්‍රියා කරන විදියට වඩා, වෙනදා සිතන පතන විදියට වඩා අද හිතන පතන විදිය කරන කියන දේවල් වෙනස් වෙන්නට ඕනේ. අනිවාර්යෙන්ම වෙනස් වෙන්නටම ඕනේ. ඒක තමයි මේ සිල් රෙද්ද කරේ දාගත්ත ගමන් ඔබට ඒ හික්මීම, ඒ සංවරය ඔබට දැනෙන්නට ඕනේ. ඔබ ඒ වෙනුවෙන් මහන්සි වෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. ඉතින් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට මූලික වශයෙන්ම අපි දන්නවා සද්ධාව, ගෞරවය ඇති වෙන්නට ඕනේ. මේවා නැවත නැවත කියන්නේ පින්නතුනි දේශකයන් වහන්සේගේ යුතුයකමක් හැටියට සලකාගෙන. ඉතින් සද්ධාව, ගෞරවය ඇති කරගන්න අපි මේ කෙලවරක් නැති සංසාරේ ගමන් කරන්නේ බොහොම අසරණ වෙච්ච, අනාථ වෙච්ච පිරිසක් හැටියට. දැන් මේ සමාජය තුල මේ මිනිසත් බව තුල අපට අපේම කියලා අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, සහෝදර සහෝදරියන්, ඥාතීන් අපි වට කරගෙන අපි එයත් එක්ක ආදරය, කරුණාව, මෛත්‍රිය මේ හැම දෙයක්ම සෙනෙහස බෙදාගෙන අපි කටයුතු කරනවා. හැබැයි පින්නතුනේ අපි සමස්තයක් හැටියට අරගෙන බලනකොට බොහොම අසරණ වෙච්ච, බොහොම තනි වෙච්ච පිරිසක් මේ සංසාරික වශයෙන් මේ යන ගමනේදී. ඒ නිසා අපේ පිහිටට කවුරුත් නැහැ. අම්මට තාත්තට පිහිට වෙන්නට බෑ. අපේ දරුවන්ට පිහිට වෙන්න බෑ. අපි ලෙඩක් දුකක් හැදුනම ඕනනම් සලකාවි. හැබැයි සසර ගමන, ඒ සසර ගමන් කරන ඒ රෝගය ඒක දුරු කරන්න, ඒක නැති කරන්නට කාටවත් මැදිහත් වීමක් සිද්ධ කරන්නට බෑ. ඒක අපි විසින්ම සිද්ධ කරගන්න ඕනේ. අපේ සසර ගමන හදාගන්න ඕනේ අපිමයි. මොන වගේ ගමනක්ද අපි යන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. දැන් මේ යන ගමන හොඳයිද, සාර්ථකයිද? මේ යන ගමන මේ විදිහටම ගියොත් ඉදිරි ගමන සාර්ථක වේවිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. එහෙම කල්පනා කරලා නිතරම මේක සිහියේ තබාගෙන ජීවිතය අර්ථවත් කරගන්නයි අපි හැමෝම උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා ඒ අඩුපාඩු තමන්ගේ වැරදි තියෙනවා නම් ඒ හැම දෙයක්ම නිරවුල් කරගන්නට ඕනේ. ඒ වගේම හිත බොහොම වික්ෂිප්තයි, වෙන වෙන අරමුණු වලට යනවා. දෛනික ජීවිතය තුළ දවස් 20-30ක් අපි සාමාන්‍ය විදියට ගිහි ජීවිතයක්
සම්බාධ සහිතව බැඳීම් සහිතව ගත කරපු ජීවිතයක් එකපාරම එක දවසකින් මේ හැම දෙයක්ම අමතක කරලා සිල් ගන්නවා කියනකොට ඒක බොහොම අමාරු අපහසු කාර්යයක්. මොකද අර දෛනික ජීවිතය තුළ හුරු පුරුදු කරපු ඒ ක්‍රියාවලිය අද ඔබගේ හදවත් තුළ තාමත් වැඩ කරනවා, ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා හරි අමාරුයි මෙතන හිත හදාගන්න. ඒකයි කියන්නේ ඒක බොහොම අමාරු දෙයක් ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. ඒ නිසා කොහොම වුණත් බණ අහන්න හොඳ පරිසරයක් තමන්ගේ හදවත තුළ නිර්මාණය කරගන්නට ඕන. ඉතින් එහෙම කරුණු කාරණා සඵල වෙනකොට ධර්ම දේශනාවක් දේශනා කරන්නට මට සුදුසු පරිසරයක් නිර්මාණය වෙනවා. ශ්‍රවණය කරන්නට ඔබට සුදුසු වටපිටාවක් නිර්මාණය වෙනවා. ඉතින් අද ධර්ම දේශනාව සඳහා මම තෝරාගත්තේ පින්නතුනි චාතුමා සූත්‍රය. හොඳට මතක තියාගන්න. චාතුමා සූත්‍රය තමයි මේක මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසිකේ බික්කුවගේ චාතුමා සූත්‍රය. බොහොම වැදගත් ගිහි පැවිදි අපි හැමෝටම අපේ ජීවිත හදාගන්න තියෙන වැදගත්ම සූත්‍රයක් හැටියටයි චාතුමා සූත්‍රය දක්වන්න පුළුවන්. ඉතින් මේ චාතුමා සූත්‍රය මම මුලින් මාතෘකා හැටියට ගාථා පාඨයක් ඔබට දේශනා කරා. චත්තාරි මානි භික්ඛවේ භයානි උදකේරෝ බන්තේ පාටිකංකිතබ්බානි කතමානි චත්තාරි ඌමි බයං කුම්බීල බයං ආවට්ට බයං සුසුකා බයන්ති. ඒකට මේ බය හතරක් පිළිබඳව තමයි මේ සූත්‍රය තුල උගන්වන්නේ. මොකද්ද මේ බය හතර පිළිබඳ? මොකද්ද මේ බය හතර යන්නේ? අපි මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. ඉතින් මේ චාතුමා සූත්‍රය දේශනා කරන්නේ පින්නතුනි චාතුමා කියන වනයේ ඉඳන්. ලෝතර බුදු පියාණන් වහන්සේ චාතුමාව කියන බොහොම සුන්දර වටපිටාවකින් හිබි පරිසරයක් තුල වැඩ ඉන්න අවස්ථාවේදී තමයි මේ චාතුමා සූත්‍රය දේශනා කරන්නේ. මේ චාතුමා කියලා කියන්නේ පින්නතුනි මේක අටුවාව තුල විස්තර කරන්නේ ආමලකී වනය. ඒ කියන්නේ නෙල්ලි වනයක් මේක. චාතුමාව කියලා කියන්නේ මොකද්ද? නෙල්ලි වනයක්. ඒක බලන්න මොන වගේ ලස්සන පරිසරයක්ද තියෙන්නේ ඇත්තේ. ආමලකී වනය. ආමලකී කියන්නේ නෙල්ලි. දැන් තියෙනවානේ චෛත්‍ය වර්ගයකුත් තියෙනවා ආම්ලාකාරනේ. ආම්ලාකාර. නෙල්ලි ගෙඩි හැදේ. ඒතර ආමලකී වනය කියන්නේ නෙල්ලි වනය. ඒතර ඔබේ හදවතට මතක් කරගන්න, සිහි කරගන්න මොන වගේ සුන්දර පරිසරයක් තුලද මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. වනය කියලා කිව්වම බොහොම නිස්කලංක නිහඬ ප්‍රදේශයක්. බුදුරජාණන් වහන්සේ නිතරම ඇලුම් කළේ ඒ නිහඬ භාවයට. ඒ නිස්සබ්දතාවයට තමයි උන්වහන්සේ ගොඩාක් ඇලුම් කළේ. ඒකනේ වර එක භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරන්නේ කතා කරන්න දෙයක් නැත්නම් ආර්ය තුෂ්ණීම් භාවය තමයි වැදගත්. නිස්සබ්ද වී සිටීම. වැදගත් දේවල් කතා නොකර ඉන්න එක නෙවෙයි. වැදගත් දෙයක් තියෙනවා නම් කතා කරන්න ඕනේ. හැබැයි එහෙම නැත්නම් නිස්සබ්ද වී සිටීම උන්වහන්සේ බොහෝම අගය කොට සලකලා තියෙනවා. එතකොට මේකේ කතාවක් තියෙනවා මේ චාතුමා සූත්‍රය දේශනා කරන්න. කිසිම සූත්‍රයක් උන්වහන්සේ ආවට ගියාට දේශනා කරේ නැහැ. ඒවට හේතු තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ චාතුමා වනයේ වැඩ ඉන්නකොට 500ක් භික්ෂුන් වහන්සේලා හදිසියෙම එනවා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. එහෙම නැත්නම් චාතුමා විහාරයට. විහාරය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න තැන. මේ වගේ අංග සම්පූර්ණ ගොඩනැගිල්ල නැතුණාට වැඩ ඉන්න තැන, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන විහාරයක් හැටියට තමයි සැලකෙන්නේ. ඉතින් උන්වහන්සේ ඉන්න මේ විහාරයට භික්ෂුන් වහන්සේලා 500ක් පැමිණි.
මෙයාලා මේ භික්ෂුන් වහන්සේලා 509 ඇවිල්ලා කොහොම ගෝසාකාරී විදියට කෑකෝ ගහමින් තමයි පන්සලට පැමිණිලා වැඩ සිටියේ. ඉතින් මේක බුදුරජාණන් වහන්සේට ඇහුණා. උන්වහන්සේ ඇහුවා ආනන්ද හාමුදුරන් වහන්සේගෙන් කේ පනේතේ ආනන්ද උච්චා සද්දා මහා සද්දා කේවට්ටා මඤ්ඤේ මච්ච විලෝපෙන්ති. කවුද මේ ආනන්ද උස්සහඬින් මහා හඬින් කතාබස් කරන්නේ? දැන් මම කිව්වා මේක ආමලිකී වනේ බොහොම නිස්සබ්ද පරිසරය. බුදුරජාණන් වහන්සේ නිහඬතාවයට ඇලුම් කර කෙනෙක්. ඉතින් මේ වගේ පරිසරයක් තුළ මේ වගේ අර 509ක් මේ වගේ කෑකෝ ගහනකොට උස්සහඬින් කෑකෝ ගහනකොට මොන වගේ කරදරයක්ද තියෙන්නේ නැත්තේ කියලා හිතලා බලන්න. ඉතින් හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආනන්ද හාමුදුරන්ට කියන්නේ අර මුහුදු වෙරළක මාළු දැල් අදිනකොට මිනිස්සු කෑකෝ ගහන්නේ නේද? දැල අදිනකොට ඔයාලා දන්නවනේ. ඔයාලා දැකලා තියෙනවනේ. දැලක් අදිනකොට මොන වගේ කෑකෝ ගහILLක්ද තියෙන්නේ. අන්න ඒ වගේ කවුද මේ චාතුමා විහාරේ උස්සනින් කෑ ගහන පිරිස කියලා ආනන්ද හාමුදුරුවෝ. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ පිළිතුරු දෙනවා භාග්‍යතුන් වහන්සේ මේ තමයි සරියුත් මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා අලුත ශාසනයට ඇතුළත් වෙච්ච 500ක් භික්ෂුන් වහන්සේලා ආධුනික භික්ෂුන් වහන්සේලා පිරිසක් තමයි මේ විදියට කෑකෝ ගහන්නේ කියලා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරේ? උන්වහන්සේ මොකද කරන්නේ? ගච්ඡත භික්කවේ පණාමේවිවෝ නවෝ මම සම්තිකේ වත්තබ්බන්ති. මහණෙනි දැම්ම මේ ආරාමයෙන් පිටත් වෙන්න. දැම්ම මේ ආරාමයෙන් පිටත් වෙන්න. මෙහෙම කිසිදු විනයක් නැති හික්මීමක් නැති භික්ෂුන් වහන්සේලාට මේ ආරාමයේ තුල වසන්නට ඉඩක් නැහැ. ඒ නිසා වහන්සේලා දැම්ම පිටත් වෙන්න කියලා පිටත් කරේ යවුවා. ඊට පස්සේ මේ 500 නමක් භික්ෂුන් වහන්සේලා ළඟ තැනකින් නවාතැන් අරගෙන හිටියා. ඒ මෙහෙම ඉන්නකොට ශාක්‍ය කුමාරවරු පිරිසක් මේ භික්ෂුන් වහන්සේලා හම්බුණා. ඇයි මෙහෙම මෙතන වැඩ ඉන්නේ කියලා කරුණු විමසුවා. ඊට පස්සේ අර සියලු ප්‍රවෘත්තිය සිද්ධ වෙච්ච සියලු කාරණා මේ අයට පැහැදිලි කළා. ඊට පස්සේ මේ කුමාරවරු බුදුජානන් වහන්සේ සමීපයට ඇවිල්ලා මෙන්න මේ පිළිබඳව දේශනා කරනවා. මේ පිළිබඳව කරුණු පහදලා දෙනවා භාගතුන් වහන්සේ. මේ 509 භික්ෂුන් වහන්සේලා හැමෝම බොහෝම ආධුනික භික්ෂුන් වහන්සේලා ශාසනයට අලුතෙන්ම ඇතුළත් වෙච්ච පිරිස. ඉතින් මෙයාලා ශාසනය පිළිබඳව කිසිදු අවබෝධයක් හරියට නැහැ. අලුතෙන්පත් වෙච්ච අලුතෙන් පැමිණිච්ච උදවිය. ඒ නිසා මෙයාලට වෙන පිළිසරණක් නැහැ. මේකේ තියෙන කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න වෙන කෙනෙක් නැහැ. ඒ නිසා ඔබ වහන්සේ තමයි මේ භික්ෂුන් වහන්සේලාට හරි මාර්ගය, නිවැරදි මාර්ගය පැහැදිලි කරලා දෙන්නට ඕනේ කියලා බුදුරජාණන් වහන්සේට මේ විදියට අර හැමදෙනාම කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක පිළිගත්තා. පිළි අරගෙන ඒ 509 භික්ෂුන් වහන්සේලාට නැවත චාතුමා විහාරයට වඩින්න කියලා උන්වහන්සේ අවසර දුන්නා. ඊට පස්සේ අර 509 භික්ෂුන් වහන්සේලා වැඩම කරාම බුදුරජාණන් වහන්සේ මේ අත්තන්ට අවවාද හැටියට අනුශාසනාවක් දේශනා කරා, ධර්ම දේශනාවක් කරා. ආගන්තුක
කෙනෙක් හැටියට එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා හැටියට කොහොමද කටයුතු කරන්නට ඕන? මේක ගිහි පැවිදි අපි හැමෝටම වැදගත්. අපි කොහොමද පින්නතුනි යම් කිසි තැනකට ගියාම හැසිරෙන්නට ඕන? නේද? දැන් සමහර අය පන්සලකට ආවම හැසිරෙන්න ඕන විදිය දන්නේ. ඒක මනාව ඔප්පු වෙනවා. ඔය තියෙන සමිති සමාගම් පන්සලේ සමිති තියෙනවනේ. ඔන්න අපිට හිතා ගන්න පුළුවන් මේ අපේ සිල් සමාදන් වෙන උපාසකම්බලා නේද කියලා. ඇත්තට බොහොම කනගාටුවක් ඇති වෙනවා. අර යම්කිසි තැනකට ඒ තැනට ඔබින විදියට අපි හැසිරෙන්න ඉගෙනගෙන නැහැ. ඒක අපේ තියෙන ලොකු දුර්වලතාවයක්, ලොකු අඩුපාඩුවක්. ඒකයි. යම්කිසි තැනකට ආගන්තුකයි නම් අපි ඒ තැනට අදාළව හැසිරෙන්නට ඕන. නේ? පල්ලියකට ගියොත් පල්ලියට අදාළව අපි ඉන්න ඕන. අපිට ඕන විදිහට ඉඳලා හරියන්නේ නැහැ. නේද? පන්සලට ආවොත් පන්සලට ඔබින විදියට අපි ඉන්න ඕන. දැන් මේ දහම් පාසල් දවසේ එක අම්මා කෙනෙක් බොහොම අශෝභන විදියට ඇඳගෙන ආවා. ඒ වෙලාවෙත් ලොකු හඳුරන් වහන්සේ බැනලා එළවලා. ඒ මොකද ඒ අම්මා කෙනෙක් හැටියට දන්නේ නැහැ කොහොමද තැනට අවශ්‍ය වෙන විදියට ඇඳුම් අඳින්නේ, කතා බහ කරන්නේ, හැසිරෙන්නේ මේ කාරණා පිළිබඳ කිසි අවබෝධයක් නැහැ. ඒක මේ තරුණ අයට විතරක් නෙවෙයි වැඩිහිටි අයටත් නැහැ. ඒක ලොකු දුර්වලතාවයක්. බලන්න තම තමන්ගෙන් අහලා බලන්න මේක අපේ දුර්වලතාවයක් නෙවෙයිද? මේකෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙන්නේ අපේ ආත්ම ගරුත්වය. ඒක අපි දන්නේ නැහැ නොදැනුවත්කමින් කියලා හරියන්නේ නැහැ. සම්පූර්ණ අපේ තියෙන ගරුත්වය නැති වෙනවා ඒ විදිහට අපි හැසිරෙන්න ගත්තොත්. එහෙනම් ඒක අපේ ලොකු දුර්වලතාවයක්. මගුල් ගෙදරකට යන්න ඕන විදිහට පන්සලට ඇවිල්ලා වැඩක් නැහැ. නේද? දන්නවනේ මගුල් ගෙදරකට යනකොට දැන් මේක අපි එහෙම අසීමිත විදියට දාලානේ යන්නේ නේ. වැඩිපුරම කැපිපෙනෙන්නේ. අද සාමාන්‍ය ගමනක් යනකොට එහෙම අසීමිත විදියට මේකප් කරන්නෙත් නෑ. නේද? අන්න ඒ වගේ තැනට ඔබින විදියට මේ හැම දෙයකින්ම අපි තේරුම් ගන්න ඕනේ කොහොමද අපේ ජීවන රටාව හරි විදියට ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. අන්නේ ආගන්තුක යම්කිසි තැනකට අලුත් තැනකට යනකොට අපි ඒ තැනට අදාළව ඉන්න ඕනේ, ඒ පිළිවෙලට ඉන්න ඕනේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේලාටත් ඒ විදියට උන්වහන්සේ අනුශාසනා කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණු 4ක් පිළිබඳව පිළිතුරු. කාරණා 4ක් උන්වහන්සේ දේශනා කරනවා. මොකද්ද පළවෙනි කාරණාව? ඌමි බය. පළවෙනි කාරණාව මොකද්ද? ඌමි බය. දෙවෙනි කාරණාව තමයි පින්නතුනි කුම්බීල බය. දෙවෙනි කාරණාව මොකද්ද? කුම්බීල බය. ඌමි බය. ඌමි උයන්න. ඔව්. ඌමි බයං. දෙවෙනි බය තමයි කුම්බීල බයං. තුන්වෙනි එක තමයි ආවට්ට බයං. හතරවෙනි එක සුසුකා බයං. ඔන්න මේ බය හතර ඇති කරගන්නට ඕනේ අපි යම්කිසි වතුරකට නොදන්න ගඟකට ඔයකට නේද නොදන්න තැනකට බහිනකොට මෙන්න මේ බය හතර ඇති වෙන්න ඕනි කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පළවෙනි එක ඌමි බයං, වතුරකට බහිනකොට පළවෙනියෙන් ඇති වෙන්න ඕනි ඌමි බය. මම විස්තර කරන්නම්. ඊට පස්සේ දෙවෙනි එක කුම්බීල බය. තුන්වෙනි එක ආවට්ට බය. හතරවෙනි එක සුසුකා බය. මෙන්න මේ බය හතර ඇති වෙන්නට ඕනේ. ඌමි බය කියලා කියන්නේ පින්නතුනි මතු පිටට නොපෙනෙන දියවැල්. වතුරකට බහිනකොට පින්නතුනි මුලින්ම හිතන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ
මේ වතුර තුල මේ ගඟ තුල මේ දිය තුල දියවැල් තියෙන්න පුළුවන්. එහෙම වුණොත් මොකද වෙන්නේ? අපිව ඇදගෙන යන්නේ කොහෙන්ද? යටින් ඇදගෙන ගිහිල්ලා තමයි අපේ විනාශය සිද්ධ වෙන්නේ. එහෙනම් වතුරකට වහිනකොට මුලින්ම ඇති වෙන්න ඕනේ දියවැල් තියෙන්න පුළුවන්. ඊට පස්සේ කුම්බීල බය කියලා කියන්නේ මේකේ ඉන්න පුළුවන් පින්නතුනි කිඹුල්ල. කිඹුල්ල මොකද වෙන්නේ? කිඹුල්ල ඉන්න ගඟකට දැස්සොත් මොකද වෙන්නේ? විනාශය සිද්ධ වෙනවා. එහෙනම් පොඩ්ඩක් විපරම් කරලා බලන්න ඕනේ. එමේ එකපාරම හේ බහින්නේ නැතුව අන්නේ විපරම තියෙනවා. ආවට්ට බයං කියලා කියන්නේ දියසුලි තියෙන්න පුළුවන්. නේද? සමහර තැන්වල අර වතුර කැරි තියෙන්නේ. ඒවට අහු වුණොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම විනාශය සිද්ධ වෙනවා. දියසුලියකට අහු වුණා. සුසුකා බය කියලා කියන්නේ පින්නතුනේ නපුරු මාළු. සමහරලාට විස සහිත මාළුන් ඉන්න පුළුවන්. එහෙම වුණොත් ඒත් අපි විනාශයටපත් වෙනවා. ඊට පස්සේ මේ කාරණා පිළිබඳව බුදුරජාණන් වහන්සේ තවදුරටත් ගැඹුරින් විස්තර කරනවා. මේ දියවැල් කියලා කියන්නේ පින්නතුනේ ඒක බුදුරජාණන් වහන්සේ මේක අටුවාව තුළ විස්තර කරලා තියෙන්නේ ඌමි බයන්තිකෝ භික්කවේ කෝදු පස්සේතං අදිවචන. මේ ඌමි බය කියලා කියන්නේ ක්‍රෝධයට. ඌමි බය කියලා කියන්නේ මොකද්ද? ක්‍රෝධය, වෛරය. ක්‍රෝධය, වෛරය. එහෙනම් යම්කිසි පිරිසක් නැත්නම් යම්කිසි කෙනෙක් ඇසුරු කරනකොට එයා තුල තියෙන්න පුළුවන් ක්‍රෝධය. එයා තුල තියෙන්න පුළුවන් වෛරය. නේද? එහෙම අය ඇසුරු කරනකොට මම මොකද වෙන්නේ? විනාශ වෙනවා. ඒවා පේන්න තියෙනවද? හරියට දියවැල් වගේ. නේද? මිනිස්සු hina වෙලා හිටියට නේද? අපෙත් එක්ක hina වෙලා කතා බස් කරමින් හිටියට සමහරලාට අපි කෙරෙහි මහා ක්‍රෝධයක්, වෛරයක්, තරහවක් ඒ මිනිස්සු තුල තියෙන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ? අපි දන්නේම නැතුව අර දියවැලකට වුණා වගේ විනාශ වෙනවා. විනාශ වෙනවා. මොන බලන්න කොච්චර වැදගත් කාරණාවක්ද කියලා. ඌමි බය. ඊට පස්සේ කුම්බීල බය. කුම්බීල බය කියලා කියන්නේ මොකද්ද? අපි කිව්වා කිඹුල්ලන්ට තියෙන බය. මේක අටුවාව තුළ විස්තර කරනවා. කුම්බීල බයන්තිකෝ භික්කවේ ඕදරි කත්තස්සේතං අදිවචන. කුම්බීල බය කියලා කියන්නේ ඕදාරික බව. ඕදාරික බව කියලා කියන්නේ පින්නතුනේ රස තෘෂ්ණාව. රස තෘෂ්ණාව. ආහාර අනුභවයේදී මේ රස තෘෂ්ණාව නිසා අපි විනාශ වෙනවා. අද විනාශ වෙලා තියෙන්නේ. අද අපි හැමෝම මේ විනාශ වෙමින් යන්නේ. මෙන්න මේ රස තෘෂ්ණාව නිසා. වර්තමානයේ තුල ඒක බහුලවම තියෙනවා. ඒ මොකද දැන් ආහාර ඇයි මේ කිඹුලෙක් වගේ දකින්න කියලා කියන්නේ? කිඹුලගේ ස්වභාවය මොකද්ද? අර කියන්නේ මොකද්ද කියන්නේ? කිරිමැටි කිලිනවා වගේ. කිඹුලු කිරිමැටි කිලිනවා වගේ කනවා කියලා නේද? එහෙනම් මොකද්ද? අර අපේ මිනිස්සුත් අද ආහාර ගන්නේ කිසිදු පාලනයක් නැහැ. නේද? අර රස තෘෂ්ණාව නිසා මොකද කරන්නේ? ඒ කෑම අනුභව කරන්න ඕන පිළිවෙලවත් දන්නේ නැහැ. ඒකත් අමතක වෙනවා. නේද? අපි කෑම කන්න ඕනේ හොඳට හප්පල්ලා කරලා නේද? එහෙමනේ කන්න ඕනේ. යම්කිසි සීමාවකට කන්න ඕනේ. හැබැයි මේ කුම්බීල බයත් එක්ක මේ කිඹුලු න්‍යාය ඔහේ බත් පිගානේ ගත්තා විනාඩි 2කින් 3කින් කහලා ඉවර වෙනවා. අපේ ස්වභාවය එහෙම වෙන්නේ නේ. ඔව්. රසත් නැහනේ. අද තියෙන ආහාර රසත් නැහැ. කිසි හිතේ සතුටුකුත් නැති හින්දා ඔහේ කාලා දාන්න. හපන්නෙත් නැහැ. තලප ගිලිනවා වගේ හිතන්නේ මේ බතුත් ගිලින්න ඕනේ කියලා.
ඒ තරම් අර මොහොතකට ඇතිවෙන රස තෘෂ්ණාව නිසා තමයි අර හපහපින්න ඕනි කියලා හිතෙන්නේ නැහැ. රස තෘෂ්ණාවත් එක්ක මොකද කරන්නේ? ඉක්මනට කනවා. කිඹුල්ලු වගේ තමයි. ඔකට තමයි කියන්නේ කිඹුල්ලු න්‍යාය. ඔය විදිහට තමයි අද ඒ නිසා බලන්න කොච්චරනම් මිනිස්සු විවිධ රෝගවලට භාජනය වෙලා තියෙනවද මේ ආහාරයේ උදරයේ යතෝ ආහාරයේ ප්‍රමාණය එහෙම නැත්නම් බඩේ ප්‍රමාණය Taman දන්නේ නැති නිසා. ඔව් එහෙමත් වෙනවනේ. ඉක්මනට කන්න ගිහිල්ලා අන්තිමට හිර වෙලත් මැරෙනවා. එහෙමත් වෙච්ච සිද්ධි ඕන තරම් තියෙනවා. එසා මේ ආහාරයේ ප්‍රමාණය භෝජනම්හි මත්තඤ්ඤුන් කියලා බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ ගාථාවක දේශනා වෙලා තියෙනවා. භෝජනයේ ප්‍රමාණය දැන ගැනීම ඉතාමත් වැදගත්. ඒ වගේම ආහාරයේ උදරයේ යතෝ දැන් පොසොල් රජුමත් එහෙමනේ. පොසොල් රජුමාට තමයි ඒක දේශනා කරේ. භෝජනම්හි මත්තඤ්ඤු ඒ ගාථාව සම්පූර්ණ මම කොටසයි කිව්වේ. එහෙම වුණාම පින්නතුනේ අර ආහාර දිරවන්ට වැඩි වෙහෙසක් වැඩි මහන්සියක් දරන්න සිද්ධ වෙනවා. ඒතර මේ අපේ ශාරීරිය තුල තිබෙන මේ ආහාර දිරවීම සඳහා ජලය අවශ්‍යයි නේද? ජලය ඕනේ. සමහරවිට හොඳට බඩ පිරෙන්න ෆුල් වෙන්න කෑවම වතුර බොන්න බැරි වෙනවා. වතුර බොන්න බෑනේ. ඊට පස්සේ අර බල්ලෝ වතුර බොන්නේ ඔහොම පොඩ්ඩක් දිවට මහා වතුර ප්‍රමාණයක් එන්නේ නැහැ නේද? අන්න ඒ වගේ තමයි අපි වතුර බොන්නේ. කූසොයෙම බොහොම පොඩ්ඩයින වතුර බොන්නේ. ඒ සත්තු අපිත් බල්ලෝ බලල්ලු ගන්නට වැටලා ඉන්නේ. බඩ පැලෙන්න කනවා වතුර බොන්නේ බොහොම ටිකයි. එහෙම වුණාම පින්නතුනේ මේ ශරීරයෙන් අලුතෙන් අමුතුවෙන් නිපදෙනවා මේ ආහාර දිරවීම. කොහොම හරි වැඩේ කරනවා. වතුර දුන්නේ නැහැ කියලා වැඩේ නොකරන එක අතාරින්නේ නැහැ. වැඩේ කරනවා. මේ ශාරීරිය තුලින් අමාරුවෙන් ආයාසයෙන් නිපදවනවා ඇමයිනෝ අම්ල. ඇමයිනෝ අම්ල නිපදෙනකොට තමයි පපුව රත් වෙලා ඉන්නේ. ඇයි මොකද මේවා දිරවන්න හරි ආයාසයක් දරන්න සිද්ධ වෙන්නේ. එහෙම වුණාම මේ ශරීර ශක්තිය තමයි මේ ෂේ වෙන්නේ. ශරීර ශක්තිය තමයි නැති වෙන්නේ. ආහාර ගන්නේ යැපීම සඳහා අන්තිමට ඒ නිසාම අපි ආහාර නිසා විඳ වෙනවා. අද කොච්චර හම්බ කරන වැඩි හරියක් වැඩි මුදල් ප්‍රමාණයක් අපි වියදම් කරන්නේ පින්නතුනේ බෙහෙත් වලට. බෙහෙත් වලට තමයි වැඩි මුදල් ප්‍රමාණයක් වියපැහැදම් කරන්නේ. ඒක ඔබ හැමෝම දන්නවා. දැන් මේ ප්‍රසත් මහත්තයා ළඟට සමහරවිට 12 ඉඳන්ම කට්ටිය ඉන්නවා තුන්ඩු ගන්න මේ ඒ තරම් ලෙඩ ප්‍රමාණයක් දවසකට ඉන්නවා. ඉතින් එයාලා පෝසත් වෙනවා. දවසින් දවස එක එක වාහනවල ඇවිල්ලා බහිනවා. නිසා අපි ඒ විදිහට ආහාර ගන්නකොට අපි ඒ විදිහට දැඩි අසනීප තත්ත්වයන් වලටපත් වෙනවා. නිතරම බෙහෙත් වලින් තමයි මේ ශරීරය දුවන්නේ. ඒ තත්ත්වයට අද බොහෝමයක් මිනිස්සු පත් වෙලා තියෙනවා. වයසට ගියාම දැන් හිතලා බලන්න ඔබ මාසෙකට කී පාරක් නම් බෙහෙත් බොනවද කියලා. සමස්තයක් හැටියට වැඩිපුරම දෛනිකව බෙහෙත් බොනවා. 3 වේලට බෙහෙත් බොනවා. ඒ බෙහෙත් ටික හරියට නැති වුණොත් මේ හරියට දවස් දෙකක් ඒ බෙහෙත් ටික නැති වුණොත් මැරෙන්න උනත් පුළුවන්. ඒ තරම් දුර්වල ශරීර තමයි අද වර්තමානයේ වැඩි හරියක්ම තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව කාරණාව බවට පත් වෙන්නේ මේ රස තෘෂ්ණාව. කිසිදු පාලනයකින් තොරව ආහාර ගැනීම නිසා තමයි මේ තත්ත්වයට අද පත් වෙලා තියෙන්නේ. එහෙනම් බලන්න කුම්බීල බයං කියලා බුදුදහම වහන්සේ බොහොම උපමාවකින් දේශනා කරා. මොකද්ද මේ කියන්නේ? ජලයකට බහිනකොට කිඹුලන්ට ඇති වෙන බය. එහෙනම් ආහාර දකින්නකොට අපි යම්කිසි බයක් ඇති කරගන්න ඕනේ. එහෙනම් ආහාර දකින්නකොට බයක් ඇති කරගන්නවා කියලා කියන්නේ දුවන්න නෙවෙයි. සිහියේ තබා ගන්න ඕනේ. දැන් මං ආහාර ගන්න යන්නේ. එහෙනම්
මං ආහාර ගන්න ඕනේ මගේ උදරයේ ප්‍රමාණයට. ආහාරයේ උදරයේ යතු. ආහාරය ගන්න ඕනේ බඩේ ප්‍රමාණය. රස තෘෂ්ණාව වැඩි වුණාම ප්‍රමාණය ඉක්මවලා යන්න බෑ. නිසා එක දැන් මගුල් ගෙවල් වලට එහෙම ගියාම සමහර අය ඔබ දැකලා ඇති මොනතරම් ආහාර බෙදාගෙන අපතේ යවනවාද කියලා. අද මිනිස්සුන්ට එච්චර කන්නත් බෑ. හැබැයි දැක්කම ඉවසුම් නැහැ. කන්නත් බෑ. කන්න පුළුවන් නම් බෙදාගත්තත් කමන්නේ කාල හරි මැරෙන්න කියලා. ඒ අපතේ යවන එක කොච්චර අපරාධයක්ද. නිසා ඒ බය අපි තුල තියෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ ආවට්ට බය. ආවට්ට බය කියලා අපි කිව්වේ දියසුලියට. වතුරකට බහිනකොට මේ වතුරේ දියසුලි තියෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් විපරම් කරලා බලන්න. නේද? දැන් අපි ගමු චාරිකාවක් යනවා කියලා. දැන් චාරිකාවක් ගියාම සමහරලාට ඒ ඉතින් ඉන්න වැඩි හිටිය අය නේ ඒ වතුරට බහින්න දෙන්නේ නැහැ එකපාරට. නේද? කෝටු ගාලා නේ බලනවා කොච්චර යටයිද? අඩියේ මඩ තියෙනවද? නේද? මේ වගේ විපරමක් තියෙනවා. නේද? සොයා බැලීමක් තියෙනවා. අන්නේ සොයා බැලීම පින්නතුනි අපේ ජීවිතය තුල තියෙන්න ඕනේ. අපේ ජීවිතය තුල තියෙන්න ඕනේ. ආවට්ට බය කියන්නේ දියසුලියට මේක අටුවාව තුල විස්තර වෙනවා. ආවට්ට බයන්තිකෝ භික්කවේ පංචන්නේතං කාම ගුණං අධිවචන. ආවට්ට බය කියලා කියන්නේ එහෙම නැත්නම් දියසුලිය කියලා මේ සමාන කරලා තියෙන්නේ මොකද්ද? පංචකාම ගුණයන්ට. පංචකාම ගුණ. පංචකාම ගුණ කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේවට බයක් ඇති කරගන්න. ඒව හරියට දියසුලි වගේ. අපේ ජීවිත විනාශ කරන්නේ මෙන්න මේ පංචකාම වස්තුන්. පංචකාම වස්තුන් අපේ ජීවිත විනාශ කරනවා. රූපය කොහොමද අපි රූපය විනාශ කරන්නේ? රූපය තුලින් අපි කොහොමද විනාශ වෙන්නේ? රූපය නිසා ඇති වෙනවා මානය ඇති වෙනවා. නේද? සමහර අය රූපය නිසා දැඩි මානයක් ඇති කරගෙන ඉන්නවා. එහෙම නැත්නම් රූපය ඊට පස්සේ රූපය රැකගන්න විවිධ දේවල් දැඩි මහන්සියක් ගන්නවා මේ රූපේ නිසා. ඒ විනාශය නෙවෙයිද බලන්න. ඊට පස්සේ අපි රූප වලට ආස කරනවා. අපි ලස්සන රූප වලට ආස කරනවා. ඒ රූප හදවතින් හිතෙන් අරගෙන ඒක ලං කරගන්න බැරි වුණාම දුක් වෙනවා. නේද? රූපේ ලං කරගන්න බැරි වුණාම ඒ රූපේ ගන්න බැරි වුණාම දුක් වෙනවා. දුකයි කියලා කියන්නේ නැවත නැවත ඒක ගැන කල්පනා වෙනවා. නැවත නැවත දුක වැඩි වෙනවා. ඔන්න රූපේ නිසා. ශබ්දත් එහෙමයි. නැවත නැවත අහන්න ආස හිතෙනවා. ගන්ධත් එහෙමයි. නේද? ඊට පස්සේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ හැම දේ නිසාම පින්නතුනි අපේ විනාශයමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේවා බොහොම පාලනයක් අපි තුල තියෙන්න ඕනේ. හරියට දියසුලියක් වගේ අපි අනිවාර්යයෙන්ම විනාශ වෙනවා මේ කැරකි තියෙන දියසුලියට අහු වුණා. නිසා මේවා තියෙන අපි තුලමයි. මේ දියසුලිය තියෙන්නේ අපි තුලමයි. අපි ඉස්සරහේ තියෙනවා. අපි දැන් ඒකට වැටෙනවද, පයින්නවද? සමහර අය පයින්. සමහර අය ඉබේ වැටෙනවා. දියසුලියට. කොහොම හරි අපි විනාශ වෙනවා. ආවට්ට බය කියලා කියන්නේ එහෙනම් මොකද්ද? දියසුලිය. එහෙම නැත්නම් පංචකාම වස්තු. ඊට පස්සේ සුසුකා බයං. සුසුකා බයං කියලා කියන්නේ පින්තුනේ නපුරු මාළු විස සහිත සතුන්. වතුර තුල ජලය තුල මේ වගේ විස සහිත සතුන් ඉන්න පුළුවන්.
දානුරාධපුරේ එහෙම ගිහිල්ලා එකපාරට වැව් වලට පැනලා නාන්න හොඳ නැහැ. මොකද කාලයක් තිස්සේ පල්ලෙච්ච එකතැන පල්ලෙච්ච ජලය දහස් ගණන් ලක්ෂ ගණන් නාපු වතුර මේවා නිසා බොහෝ විස බීජ අපේ ශරීරයට ඇතුළත් වෙන්න පුළුවන්. නපුරු මාළු විස සහිත දේවල් ජලය තුල තියෙන්න පුළුවන්. සමහර අයට නාලා ගොඩට ආවම කහනවා. කසන. සමහර අයට පළු දානවා. ඒ වගේ සිද්ධි ඕන තරම් ඔයත්ගේ ජීවිතය තුළ ඇති වෙලා ඇති. එහෙනම් මොකද්ද? විපරමක් නැති නිසා. සොයා බැලීමක් නැතුව වතුරට බැස්ස නිසා. ඒතර මේක විස්තර කරලා තියෙන්නේ සුසුකා බයන්තිකෝ භික්කවේ මාතු ගාමස්සේතං අදිවචන. සුසුකා බය කියලා කියන්නේ පින්නතුනි වැරදි ලිංගිකත්වය. වැරදි ලිංගිකත්වය. ස්වාමියා ස්වාමි දිනියත් එක්ක ස්වාමි දිනිය ස්වාමියාත් එක්ක හැර වෙනත් වැරදි ලෙස ලිංගිකත්වයේ යෙදෙනවා නම් පින්නතුනි ඒක නිසා අපි විනාශ වෙනවාමයි. ඒකට කියන්නේ සුසුකා බය. මෙන්න මේ බය හතර පිළිබඳව තමයි බුදුජානන් වහන්සේ අර 500ක් භික්ෂුන් වහන්සේලාට ධර්මයේ දේශනා කළේ මෙන්න මේ හතර ගැන. මම ආයේ නැවත කෙටියෙන් කියන්නම්. ඌමි බය, දෙවෙනි එක කුම්බීල බය, තුන්වෙනි එක ආවට්ට බය, හතරවෙනි එක සුසුකා බය. මේ කාරණා පිළිබඳව යන්තම් හරි ඔළුවේ තියාගන්න. ඌමි බය කියලා කියන්නේ පින්නතුනි දියවැල් වලට. ඒතර දියවැලේ ස්වභාවය ඇත්ත දන්නවනේ. අන්නේ ස්වභාවය පොඩ්ඩක් හිතේ තියාගන්න. මොකද වෙන්නේ අපි විනාශ වෙනවමයි. ගහගෙන යනවා ආය. ඒක අපිට පේන්නේ නැහැ. ඒක නිසා ඒකට කියන්නේ ක්‍රෝධය, වෛරය. අපේ ජීවිත වලට සම්බන්ධ කරලා බැලුවම අපි තුල තියෙන එහෙම නැත්නම් මිනිස්සු තුල තිබෙන ක්‍රෝධය සහ වෛරය, තරහව නිසා ඒ ඇසුරු කරන පිරිස මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම දියවැල් වලට අහු වුණා වගේ ජීවිත විනාශ කරගන්නවා. කුම්බීල බය කියලා කිව්වේ කිඹුලන්ට තියෙන බය. වතුරකට බහිනකොට කිඹුලු ඉන්න පුළුවන් කියලා බය ඇති කරගන්න ඕනේ. ඒකට කියන්නේ ඕදාරික බව, රස තෘෂ්ණාව. ආහාරයේ ප්‍රමාණය දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැතු වුණාම තමයි එක එක තැන් වලින් එක වැඩි කෑලි නේද එන්න පටන් ගන්නෙ. මේ හුස්ම ගන්න බැරි වෙන්නේ නේද? ඔය බිම වුණත් වාඩිලා ඉන්න බැරි ආහාර පිළිවෙලට සංයමයෙන් ජීවිතය තුළ හුරු පුරුදු කරලා නැති අය. බිම වාඩි වෙන්නත් බැරි එහෙම. දැන් මේ වයසට ගිහිල්ලා එහෙම නෙවෙයි මං කියන්නේ. සමහර අයට තරුණ අයට බිම වාඩි වෙන්න බෑ. ඒ මොකද අධික ලෙස ආහාර ගන්නවා. දාන හිස් නමන්න බෑ. ඒ වගේ විවිධ ආබාධ තියෙනවා. තරුණ අවදියේ. ඒ ආහාරයේ ප්‍රමාණය දන්නේ නැති නිසා. ආවට්ට බය කියලා කියන්නේ දිය සුලි වල. දිය සුලි. ඒතර පංචකාම වස්තු. දැන් මේ පිළිබඳව ගොඩාක් මම දේශනා කරලා තියෙන හින්දා ඒව පිළිබඳව වැඩිදුර දේශනා කරන්නේ නැහැ. පංචකාම වස්තු. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේවා නිසා අපි විනාශ වෙනවා. සුසුකා බය කියලා කියන්නේ වැරදි ලිංගිකත්වය. ඉතින් මේ කාරණා පිළිබඳව නැවත හිතන්න, ජීවිතයට යමක් ගන්න, අපේ ජීවිතවල තියෙන යම් වැරදි අඩුපාඩු දකින්න, ඒවා දැකලා තමන්ගේ අඩුපාඩු ටික හදාගන්නයි උත්සාහ කරන්න ඕනේ. ඒකටයි මේ ධර්ම දේශනාවන් සිද්ධ වෙන්නේ. ඒ නිසා සීල සමාදානයක සිල් සමාදන් වෙනකොට සිල්ගත් උදවියගේ ඒ දවස අර්ථවත් වෙන්නේ මේ විදිහට ධර්ම දේශනා අහලා ඒ ධර්මයේ ප්‍රායෝගිකව අපේ ජීවිතවලට ලං කරගත්තොත් විතරයි. එහෙම නැත්නම් නිකන් ඔහේ ඉඳලා ගියාට ඒකේ තේරුමක් නැහැ. සීලය අර්ථවත් කරගන්න අද දවස උපරිමයෙන්ම අර්ථවත් දවසක් කරගන්න අපි හැමෝම උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් අද බිනර පුරපසළොස්වක පොහොය දවසේ මීට වඩා ඔයත්තන්ට ධර්ම දේශනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ධර්ම දේශනාවේ අනන්ත ආශිර්වාදය ඔබ අප හැම දෙනාගේම
මෙලව ජීවිතයේ වාසනාවන්ත වීම සසර ගමන සුවපත් වීම පිණිස අවසන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධ කර ගැනීම පිණිස උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිජ්ජතු.